දවසක් හිතයිෂි තනියෙන්ම වාඩි වෙලා ඉද්දී එයා තීරණයක් ගන්නවා එයා දැන් ගෙදරට යන කාලය හරි කියලා. එයා කල්පනා කරනවා මං මැරුණා කියලා ඒ විස්තරේ මගේ අම්මා සහ තාත්තා දැනගත්ත ගමන්ම එයාලාට දරා ගන්නට බැරි වුණා කියලා මං හොඳටම දන්නවා. එයාලා තාමත් ඉන්නේ ඒ දුකෙන්. හැබැයි මං දැන් ගෙදරට ගියොත් මගේ අම්මා සහ තාත්තා ජීවිතේ කවදාවත් සතුටු නොවිච්ච විදියට සතුටු වෙයි. අම්මේ තාත්තේ මං ඔයාලාව බලන්නට ගෙදරට එනවා කියලා හිතයිෂි කාටවත්ම නොකිය එවෙලේම ත්‍රීවිල් එකක නැගලා ගෙදරට යනවා. ගෙදරට ගියපු හිතයිෂි දකිනවා එයාගේ අම්මා තාත්තා සහ එයාගේ අක්කා මංගේශ්වරි ගෙදර එළියේ වාඩි වෙලා කතා කරගෙන ඉන්න එක. මේ තුන්දෙනාවම දැකපු ගමන්ම හිතයිෂිට දරා ගන්නට බැරි වුණා. එයා අඬ ත්‍රීවිල් එකෙන් බැස්ස ගමන්ම හිතයිෂිගේ තාත්තා පුදුම වෙලා එයාගේ අත් දෙක ඔළුවේ තියාගත්තා. එයාලාට හිතාගන්නට බැරි වුණා මොනවද මේ වෙන්නේ කියලා. මොකද මෙච්චර කාලයක් තිස්සේ එයාලා දැනගෙන හිටියේ නැහැ හිතයිෂි තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. හිතයිෂිගේ අම්මා තාත්තා සහ අක්කා මංගේශ්වරි අඬ කෑ ගහගෙන හිතයිෂි ගාවට දුවගෙන ඇවිල්ලා හිතයිෂිව බදාගත්තා. මෙන්න මේ වෙලාවේදී හිතයිෂි කවදාවත්ම නොහිතපු විදියට එයාගේ අම්මා එයාව දැකපු ගමන්ම කලන්තයක් දාලා බිම වැටුණා. ටික වෙලාවකට පස්සේ මේ විස්තරේ හරි නාණයකාර දැනගත්ත ගමන්ම හරි නාණයකාරට දරාගන්නට බැරි වුණා. එයා ගොඩක් බය වුණා. එයාට එවෙලේම පපුවේ අමාරුවක් හැදිලා බවන්ත එයාව රෝහලට එක්කන් යනවා. කොමාරි අවසානයේට අපි හැමෝම බලාපොරොත්තු වෙච්ච විදියටම හිතයිෂි ගෙදරට ආවා.